ඔන්න ඉතින් වෙනද වගේම ගොඩක් ආදරෙන් පිළිගන්නවා ලයිෆ් විත් ඔමේලි අපේ YouTube නාලිකාවට. ඉතින් ෆුඩ් සිටියට ගියාම බඩු ටිකක් ගන්න. එතකොට අහම්බෙන් තමයි මෙන්න මෙයාව දැක්කේ. ඉතින් මෙයා හදලා තියෙන්නේ කොස්සට පිටි වලින් කියලා තමයි කියන්නේ. කොස්සට නූඩල් එකක්. අපි එහෙනම් හදලා බලමුකෝ මේක කොහොමද කියලා. ඊට කලින් කියන්න ඕනේ මේකේ අඩංගු ද්‍රව්‍ය විදිහට තියෙන්නේ කොස්සට පිටි සහ තිරිඟු පිටි විතරයි. ඉතින් අපි එහෙනම් බලමුකෝ මේක කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඉතින් මම පැකට් එක කැඩුවා. අපි සාමාන්‍ය දකින්න නූල් එකක් වගේ සුදු පාටට නෙමෙයි තියෙන්නේ. ටිකක් අර අව පැහැයකට වගේ. ඒ කොස්සට පිට නිසා වෙන්නේ නැති කියලා මම විශ්වාස කරනවා. ඉතින් දැන් මම නූල් ටික ටිකක් කෑලි වලට කඩාගෙන මේ වගේ වතුර ටිකක් රත් වෙන්න තියලා මේ ටික තම්බ ගන්න තමයි දැන් යන්නේ. ඉතින් දැන් මම අඩු බින්දරේ විනාඩි 10ක් විතර තම්බ ගත්තා. ඉතින් අපි ගොඩක් වෙලාවට ඉතින් අපේ රටේ දැන් ගොඩක් වෙලාවට තියෙන වසවිසන අපිට කන්න වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ නිෂ්පාදන වෙළඳපොළට එනවා නම් ඇත්තටම මම අගය කරනවා. ඒක අපේ ළමයින්ටත් හොඳයි. ඉතින් අපිටත් හොඳයි. ඉතින් ඔන්න මේක දැන් තැම්බිලා තියෙන්නේ. වතුර වැඩියෙන් තිබ්බ නිසා මම මෙන්න මේ විදිහට වතුර ටික පෙරා ගන්නවා. පෙරාගෙන ඇල් වතුර වුණොත් මෙන්න මේ වගේ චුට්ටක් සෝදගත්තා. ඉතින් ඔන්න මට මේ ටික නම් වීඩියෝ කරගන්න බැරි වෙලා මම වාචනයක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා ඒකට අබ ලූණු සුදු ලූණු ඒ වගේ මිරිස් ටික දාලා ටෙම්පරාදු කරගත්තා. ඒ වගේම තමයි කැරට් ගෙඩි දෙකකුත් මෙන්න මේ වගේ චූටි වල ලියලා මේකටම එකතු කරගත්තා. ඒකලා ඉතින් අපිට පුළුවන් මේකට ලුණු කහ ඒ වගේම ගම්මිරිස් ඒවා ඔයාලගේ කැමති 3-5 ටික එකතු කරගන්න. ඉතින් කැරට් ටික මේ වගේ චුට්ටක් ටෙම්පරාදු වුණාට පස්සේ මම චූටියට කපාගත්තු ලීස් ටිකක් මේ විදිහට එකතු කරගත්තා. ඉතින් ඔන්න ලීස් ටිකක් මේ විදිහට චුට්ටක් මැලුණාට පස්සේ මම බිත්තර දෙකක් මේ විදිහට කඩලා එකතු කරගන්න මේ වාචනයේටම. ඔන්න ඉතින් ඊට පස්සේ මම අපේ තැම්බිච්ච නූඩල් ටික එකතු කරගත්තා. එකතු කරගෙන මෙන්න මේ විදිහට හොඳින් කලවම් කරගත්තා ඉතින් චුට්ටක්. ඉතින් බලන්නකො හරිම ලස්සනට තියෙනවා නේද? ඉතින් ඔයාලා හිතන වගේ ෂෙනික නූඩ්ස් වගේ ඒ රහක් එන්නේ නැහැ. ඒ වුණාට ඉතින් රසම රස නූල් එකක් විදිහට මේකත් කන්න පුළුවන්. ඉතින් ඔන්න ඒ වගේම තමයි වසවිස් අඩු නිසා අපේ පුංචි ළමයෙකුට උනත් බය නැතුව දෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔයාලත් මේක දැක්කොත් හදලා බලන්න. ඉතින් ඇත්තටම හොඳ නූල් එකක්. අපේ රටේ නිෂ්පාදනයක් නේ. වසවිස් කන්න නැතුව මේ වගේ දේශීය නිෂ්පාදන වලට හුරු වෙනවා නම් ඒක අපේ සෞඛ්‍යයටත් හොඳයි. එහෙනම් අදත් ගිහින් එන්නම් වීඩියෝ එක බලපුවාලා හැමෝටම ගොඩක් ආදරේ.